විනාඩි 5න් එනවා කිව්වා. දැන් පැය භාගයක් ගියා. තාම නැහැ. හැමදාම වුණා. අනේ ටිකක් වෙලා ගියා. කවන්න නැහැ කාංචනා. ඔය ආවනේ. අරයා නේද ඉන්නේ? දැන් මොකද කරන්නේ? මම නෑනේ. ඔයා කියන්නේ. අරයා කවුද අපේ අර? අපේ නැවිදින්න යමුද? අපි කොහෙද යන්නේ? අපේ අර පැත්තට යමු නේද? ඔව්. මන් ටෙලිවිෂන් එකේ නෑ. ආච්චනා. මල්කාන්ති. කොහෙද යන්නේ? අපි මේ අර පැත්තට රවුම් කරන්න යනවා. පැත්තට යනවා නෑ. කැලේ පැත්තට යන්න එපා. Bye girl. Bye. ඒ දන්නේ නේද මල්කාන්ති එහෙම ගියේ? ඔය මල්කාන්තිට කොහොමද පිස්සුනේ? අපි යන්. අර බලන්න අර පැත්තට ලස්සනයි නේ? ඔව් අනේ හරිම ලස්සනයි. ඒත් අතර ලස්සන නෑ සුදු. අපි එහෙනම් මේ පැත්තට ගිහින් බලමු. එහෙනම් යමුකෝ. නේ අර බලන්න. එතන ගුහාවක් තියෙනවා. අපි මේ පැත්තට ගිහින් බලමුද? අයි කාංචා නැවතුනේ. මොකද්ද ප්‍රශ්නේ? අමරුවනි මට නම් ටිකක් බයයි වගේ. බය වෙන්න එපා සුදු. මං ඉන්නානේ. අපි ඉස්සරහට යමු. ගුහාව ඇතුළට ගිය කාංචනා සහ සඳරු ගැන කිසිම තොරතුරක් නැහැ. කාංචනා ගෙදර එනකන් බලාගෙන හිටපු කාංචනාගේ තාත්තා හොදටම කලබල වෙලා. මම උදේ ඉඳන් ගන්නේ ඊළඟ පොඩි කියලා ගන්නෑ. තාම නෑ. සුසන්ත අංකල් කාංචනා ඉන්නවද? නෑ දුවේ උදේ ඉඳන් නෑ. දෙයන්නේ මම හවස දැක්කා. ඈ කොහෙද? මම හවස පාක්කේ දැක්කා. පාකගේ? ඔන්න අංකල් ඔන්න මම හොල්ල බලන්න. මාකාන්ත සහ මිතුරන් කාංචනා සොයා දුවන අතරතුර ඇගේ නම කියමින් ඉක්මන වෙති. නමුත් ඇය සහ සඳරු බොහෝ අඳුරු තැනක සැරිසැරූ බව ඔවුන් නොදනී. අනේ සඳරුවයි දැන් නම් හොඳටම ඇති. අපි දැන් ගොඩක් දුර ආවනේ. හරි එහෙනම් අපි අපගේ සෙල්ෆි එකක් අරන් යමු කාංචනා. අර බලන්න අතන කවුරු හරි ඉන්නවා වගේ. කවුද ඉන්නේ? උඹලා මොකටද මෙහි ආවේ? උඹලා ඇවිල්ලා තියෙන්නේ වැරදි තැනට. මෙහෙට ආපු කිසිම එකෙක් පණ පිටින් ආයේ ගිහිල්ලා නැහැ. අනේ අපිට යන්න දෙන්න. උඹලට යන්න පුළුවන්. හැබැයි ආපු දිහාට නෙමෙයි. කාංචනා අපි දුවමු. භූතයන් ඔවුන් පසුපස හඹා එන විට සඳරු සහ කාංචනා ඔවුන් යන්නේ කොහෙදැයි නොදැන ගුහාව තුලට පිටේ. යාළුව කණ්ඩායම තවමත් ඔවුන් සොයමින් සිටි. ගුහාවේ සිදුවන භූත කරදර ගැන ඔවුන්ට කිසිම අවබෝධයක් නැත. කොච්චර වෙලා වැඩ කියලා
දැරිකන් පස්සිය. අංකල් පොඩ්ඩක් බලාගෙන මේ හරිය ඉස්සෙනවා වගේ. අංකල් පොලිසියෙන් කතා කරා. පොලිසියට මගේ දුවන් තියලා තියෙන්නේ. මට පොලිසියට ගන්න බෑ. උඹලට මං කලිනුත් කිව්වා උඹලා ඇවිල්ලා තියෙන්නේ උඹලගේ අවසානෙට. මේ ඕගොල්ලෝට ඒක ඇහුණාද? මං හිතන්නේ. දැන් අපිට ආගමු යන්න බෑනේ. අපි ඉස්සරහ ගිහලා බලමු. උඹලා කාරේ හොයාගෙන දාන්නේ. සඳරු අයියේ මම මෙතන. ඔයා කොහෙද? කාංචනා මම මෙහි. ඔයා කොහෙද? අනේ කාංචනා අපි යමු කොහොමද ඉගෙන ගන්නවා? මේ මගුල කඩන් වැටෙන්නද කොහෙද යන්නේ? නෑ මේ මගුල කඩන් වැටෙන්නේ. අපි ඒ කාංචනාව වෙන්නේ. අන්න කාංචනා ඉන්නවා. අනේ මොකද ඉන්නවා? උඹලා මේ කිව්වද හොයන්නේ? උඹලට මේ කිව්වේ නිකන් නම් දෙන්නේ නෑ පුතේ. ඔය මොකක්ද ඕනි? මම දුව දීපන්. ආම්ලා කව ටික් ටික් කරලා බලනවා කොහෙද? Say less. I just want you to touch it. Like කරන්න, share කරන්න, comment කරන්න. Follow me on Crazy McCarthy. ඉවරයිද? පාටිට් එක ඉවරයිද? හරි, දැන් මම දුව දීපන්. හරි අපි උඹට උඹේ දුව දෙන්න. හැබැයි අපිට මුව ඕන. අනේ මෝදියා මට යන්න දෙන්න. ඇයි අන්තන් අරගේ කරදරේ ඉවරයි බබා. ඔයාලට කොච්චර කල් මම බලන් හිටියද සුදු? කාංචනා ඔයා